2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයේ යටතේ. මේ තරඟාවලිය සඳහා කාණ්ඩ කිහිපයක් යටතේම සමස්ත රටවල් 20ක් තරඟ 55ක් පුරාවට එක් කිරුළක් වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමත් තේරීපත් වී තිබෙනවා. ඒ 2024 T20 ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැර මුල් තරඟකරුවන් 7 දෙනා ලෙසින් තරඟාවලිය නිම කළ ක්‍රිකට් රාජ්‍යයන් 7කට 2026 T20 ලෝක කුසලානයට අවස්ථාව හිමි කර දුන් කාණ්ඩය යටතේ. ඒ අනුව මේ එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ව පත් කර තිබෙනවා. එමෙන් මෙම කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ඔහුට පැවරී ඇත් බවයි වාර්තා වෙන්නේ. මේ තරඟාවලියට සහභාගී වීම සඳහා ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාස 10 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතයි. ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම සිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රික්ජනි අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාලට ක්‍රීඩාශීලී සුබ දවසක්.